හෙලෝ ළමයි, වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අද මං ඔයාලට අරගෙන ආවේ මගේ තවත් ලස්සන දවසක් අම්මා එක්ක ගෙවුනේ කොහොමද කියලා බලන්න. ඒ වගේම තමයි මගේ ජීවිතේ මං ආසම කරපු දෙයක් ගන්න තමයි අද යන්නේ. මගේ vlog එකත් එක්ක ඔයාලටත් එකතු වෙන්න කියලා ආදරයෙන් මම ඉල්ලනවා. අද අපි දෙන්න මේ ගමන යන්නේ බස් එකේ. ඔන්න අම්මයි මමයි ටවුන් එකට ආවා. අපි දෙන්න දැන් යන්නේ බැංක් එකට. මේ ෂොප් එකට නම් ගියේ අම්මට ඕන බරු ටිකක් ගන්න. මං ඔයාලට කලින් කිව්වා නේද මං ආසම දේවල් ටිකක් අද ගන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්න බුදු සසුනේ ශ්‍රේෂ්ඨ කාන්තාවන් අතරින් අග්‍රස්ථානයක් ගන්නා යශෝදරා තෙරණිය අපට ඉවසීම, කැපවීම සහ අසීමිත ආදරයේ වටිනාකම කියා දෙන උතුම් චරිතයක්. අද මම යශෝදරා තෙරණිය වන්දනා කිරීමට අවශ්‍ය පිළිමේ සහ අනිකුත් පූජා භාණ්ඩ ගන්න තමයි ආවේ. මේ ගමන මම ආවේ හරිම ආසාවෙන්, ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් යශෝදරා තෙරණිය සිහිපත් කරන සුන්දර අවස්ථාවක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්ව ගමනේ නිහඬව ශක්තියක් වූ යශෝදරා දේවිය පසුව යශෝදරා තෙරණිය ලෙස උතුම් නිවන් මඟ සම්පූර්ණ කළා. ඇයගේ ඉවසීම, ධෛර්යය සහ පාරමිතා අප සැමට ආදර්ශයක්. යශෝදරා තෙරණියගේ උතුම් ගුණ සිහිපත් කරමින් සිදු කරන මේ වන්දනාව ඔබ සැමගේ ජීවිතවලටත් සැනසීම, ශ්‍රද්ධාව සහ යහපත් සිතුවිලි ගෙන එන්නට හේතු වේවා. ඒ වගේම තමයි යශෝදරා තෙරණිය වන්දනා කිරීමෙන් අපට ලැබෙන ආනිශංස ගොඩක් තියෙනවා. යශෝදරා තෙරණිය වන්දනා කිරීමෙන් අපගේ සිත තුළ ශ්‍රද්ධාව, ගෞරවය සහ යහපත් සිතුවිලි වර්ධනය වෙනවා. ඒ වගේම තමයි ඉවසීම, කැපවීම සහ ධර්ම මාර්ගයේ ගමන් කළ උතුම් ජීවිතයේ සිහිපත් කිරීමෙන් අපටත් යහපත් ගුණ ධර්ම වර්ධනය කර ගැනීමට පෙළඹෙනවා. යශෝදරා තෙරණිය සිහිපත් කරමින් වන්දනා කිරීම අපගේ ජීවිතයටත් යහපත සහ සැනසීම උදා වෙනවා. මම ගෙනාපු යශෝදරා තෙරණියගේ පිළිම වහන්සේ සහ අනිකුත් පූජා භාණ්ඩ අපි දැන් බලමු. ශ්‍රද්ධාවෙන් සහ භක්තියෙන් යුතුව යශෝදරා තෙරණිය උදෙසා පහන තැබීමට සුන්දර ස්ථානයක් සකස් කරන මේ මොහොතට මම හරිම ආසයි. ඒ වගේම තමයි මම හරිම ආසාවෙන් සහ භක්තියෙන් තමයි යශෝදරා තෙරණිය වන්දනාමාන කරන්නේ. මම මේ vlog එකට voice කරනකොට යශෝදරා තෙරණිය වන්දනාමාන කරන්න අරගෙන දවස් 2ක් වෙනවා. ඇත්තටම මගේ ජීවිතේ මන් නොහිතපු විදියට වෙනස් වුණා. මම ඔයාලගෙනුත් ඉල්ලන්නේ පුළුවන් හැමෝම යශෝදරා තෙරණිය වන්දනාමාන කරන්න කියලා.
අඳුර දුරු කරමින් ආලෝකයේ පතුරවන මේ පහනසේම අපගේ සහ ඔබගේ ජීවිතත් ධර්මයේ ආලෝකයෙන් පිරී යන්නට හැකි වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. යශෝදරා තෙරණියගේ උතුම් ගුණ සිහිපත් කරමින් ඔයාලත් ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා බලන්න. හිතට ලැබෙන සැනසීමත් ජීවිතයට ලැබෙන යහපත් වෙනසත් ඔයාලටම අත්විඳින්න පුළුවන් වෙනවා. එහෙනම් අදට මම මෙතනින් vlog එක ඉවර කරනවා. ඒ වගේම තමයි මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලන්නේ ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ මාව subscribe නොකරනම් මාව subscribe කරන්න කියලාත් මම ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලනවා.